හායි අපි යමුද කාශ්‍යප රජතුමාගේ රාජධානිය බලන්න. මේ ප්ලේස් එක තිබුණේ සීගිරිය පේනමානේ. අපේ අදහස වුණේ එදා දවසම අපිට එළියේ ඉන්න වෙන නිසා ලොකු ලොකේෂන් එකක් ඕනේ නෑ කියලා. හැබැයි ෆැසිලිටීස් ගොඩක් හොඳ. ඒ වගේම ෆ්‍රෙන්ඩ්ලි සර්විස් එකක් තියෙන හරිම ක්ලීන් ප්ලේස් එකක් තමයි අපිට හම්බුනේ. දන්නව නේද? මේ තමයි ලෝකේ 8 වෙනි පුදුමය. මම සීගිරිය බලන්න ගියේ 3 වෙනි වතාවට. මේ පාර නම් ගියේ හස්බන්ඩ් එක්ක. මේක නම් මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක් වුණා. අපි ගල මුදුනටම නැග්ගා. අපි ගියේම සන්සෙට් එක රෙකෝඩ් කරගන්න ප්ලෑන් කරලා. ගල මුදුනට වෙලා ඉර බහිනකම්ම බලාගෙන හිටියා. මේ පාරත් සීගිරියම යන්න ඕනුනේ මොහාන් රාජ් පඬවල සර්ගේ නිල් කටරොල් පොත නිසා. ඒ පොත නිසා මගේ කුතුහලය තවත් වැඩි වුණා. මම ඒ පොතෙන් වගේම මේ යන ගමන අතරතුරදී හොයාගත්ත දේවල් ගොඩයි. පුළුවන් ඉක්මනට ඒ හැමදේම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. දෙවෙනි දවසේ අපිට තවත් වැදගත් ප්ලේස් එකකට යන්න තිබුණා. ඒ වීඩියෝ එකත් අරන් ඉක්මනට එන්නම්කෝ.